දවසක් අපේ බණ්ඩා කැල්ලේ මැද්දේ නැවිදගෙන යනකොට එයාට ඕන වුණා ලස්සන වීඩියෝ එකක් කරලා ටික්ටොක් දාන්න. ඒ වෙලාවේ එකපාරටම අහසින් අමුතුම එළියක් බණ්ඩාගේ ඇඟට වැටුණා. මුළු කැලේම ඒ අපූර්ව එළියෙන් පිරීලා ගියා. බණ්ඩා ඉස්සරහට පාත්තුනේ අභ්‍යවකාශයෙන් ආපු අමුතුම යානයක්. ඒක හරියට යෝධ රිදී පාට පොල් ගෙඩියක් වගේ. ඒක ඇතුලෙන් ආවේ හරිම අහිංසක හිනා යන පෙනුමක් තියෙන පිටසක්වලෙක්. එයාට පය පැකිලිලා බණ්ඩා ඉස්සරහම වැටුණා. බණ්ඩා පොඩ්ඩක්වත් බය වුණේ නෑ. එයා කරපු පළවෙනි වැඩේ තමයි මේ අලුත් යාළුවත් එක්ක ලස්සන සෙල්ෆි එකක් ගහතු එක. බණ්ඩා එයාගේ ෆෝන් එක මේ අමුතු යාළුවට පෙන්වලා අපි ටික්ටොක් එකක් දාමුද කියලා හරිම ආදරෙන් නැහබා. ඒත් මේ පිටසක්වලයා ඇවිල්ලා තියෙන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි. එයාට ඕන වෙලා තිබුණේ අපේ ලංකාවේ රන් තෙඹිලි වතුර. එයාගේ යානේ බලය සම්පූර්ණයෙන්ම ඉවර වෙලා. ඒක ආයෙත් පණ ගන්වන්න පුළුවන් වෙන්නේ තෙඹිලි වතුරෙන් විතරයිලු. බණ්ඩාට එකපාරටම පට්ට අදහසක් ආවා. මම තෙඹිලි දෙන්නම්. හැබැයි මට අසීමිත ඩේටා ටිකක් ඕනේ කියලා බණ්ඩා කිව්වා. ඉතින් බණ්ඩා වහාම තැඹිලි කඩන්න පටන් ගත්තා. මේ අහිංසක පිටසක්වලයාත් එයාට පුළුවන් විදිහට උදව් කරන්න හැදුවා. බණ්ඩා හරිම පරිස්සමට තැඹිලි වතුර යානයේ ඉන්ධන ටැංකියට වත් කළා. ඒක මැජික් එකක් වගේ රත්තරන් පාටින් දිලිසෙන්න ගත්තා. තැඹිලි වතුර යානයට වැටුණු ගමන් පිටසක්වලයා හරිම සතුටින් නටන්න ගත්තා. එයාගේ ඇඟෙන් ලස්සන නිල් පාට එළියක් පිට වුණා. පුදුමයකි. ලංකාවේ තැඹිලි වතුරෙන් අභ්‍යවකාශ ටැක්සිය පණ ගැන්වුණා. යානය දැන් ආයෙත් අහසට යන්න සූදානම් වෙලා. සමුගන්න කලින් පිටසක්වලයා බණ්ඩාට විශේෂ තැහැග්ගක් දුන්නා. ඒ තමයි සදාකාලික 5G ඩේටා තියෙන මැජික් ෆෝන් කවර් එක. ඔවුන් දෙන්න හරිම ආදරෙන් සමුගත්තා. බණ්ඩාට දැන් අභ්‍යවකාශයේ ඉන්න හොඳම යාළුවෙක් ඉන්නවා. යානය අහසට ගියේ මුළු කැලේම සුවඳින් පුරවලා. බණ්ඩා අතවනලා එයාගේ අලුත් යාළුවට ආදරෙන් සමුදුන්නා. බණ්ඩා ගෙදර ආවා. එයාගේ අලුත් මැජික් ෆෝන් එකෙන් එදාගත්ත සෙල්ෆි එක ටික්ටොක් එකට දැම්මා. ඒක ක්ෂණයකින් අප්ලෝඩ් වුණා. විනාඩි 5න් බණ්ඩාගේ වීඩියෝ එක ලෝකයේ පුරාම පැතිරුණා. ලංකාවේ තැඹිලි පිටසක්වලයින්ටත් ඕන වෙලා කියලා හැමෝම කිව්වා. ප්‍රවෘත්තිවලත් ගියේ බණ්ඩා ගැන විතරයි. මුළු ලෝකයේම ලංකාවේ තැඹිලි ගැන කතා කරන්න ගත්තා. බණ්ඩා දැන් ජාත්‍යන්තර තරුවක්. ලෝකේ ඉන්න ලොකුවන්ටත් මේක දරා ගන්න බැරි වුණා. කොහොමද මේ පොඩි එකා ලෝකෙම තමන්ගේ පැත්තට ගත්තේ කියලා හැමෝම කල්පනා කළා. එදා ඉඳන් ලංකාව මුළු විශ්වයටම තැඹිලි බෙදෙන අපූර්ව තැනක් වුණා. පිටසක්වල යාළුවෝ හැමෝම ලංකාවට ආදරය කරන්න ගත්තා. ගමේ හැමෝම බණ්ඩාව වීරයෙක් වගේ පිළිගත්තා. මුළු ගමම එකතු වෙලා බණ්ඩා කඩපු මේ අපූර්ව වැඩේ අගය කළා. බණ්ඩාට ලැබුණු තැහැග්ගෙන් එයා මුළු ගමටම මැජික් පෙන්වන්න ගත්තා. ලංකාවේ ලස්සන අලුත් තාක්ෂණයෙන් තවත් හැඩ වුණා. සෑම රෑකම බණ්ඩා අහස දිහා බලාගෙන හිටියා. මොකද එයා දන්නවා එයාගේ හොඳම යාළුවා තරුවලට එහා ඉඳන් එයා දිහා බලනවා කියලා. ලෝකය කොයිතරම් ලොකු වුණත් පොඩි උදව්වකින් පුළුවන් මුළු විශ්වයම එකතු කරන්න. අපේ බණ්ඩා ඒක මුළු ලෝකයටම කියා දුන්නා.